Uh, Honorable Dr. Hansaka Wijayamuni, you have 14 minutes. අරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අද දින විවාදයට ගැනෙන්නේ එක පැත්තකින් NPP ආණ්ඩුවේ පළවෙනි අයවැය සම්බන්ධ වූ කාරණය, අනිත් පැත්තෙන් ගත්තාම මේ රටේ දිශානතිය අලුත් දිශාවකට වෙනස් කිරීමේ මංගල අයවැය. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තාම හැමදාම අයවැය කතා අපි ඇහුවා. නමුත් ඒ අයවැය කතාවල තිබිච්ච ඒ වගේම අයවැය පේපර්ස් වල තිබිච්ච යථාර්ථයක් වෙනවා අපි දැක්කේ නැහැ. අපි පළවෙනි වතාවට අපි දකිනවා වඩාත් පුළුල් සංවිධානාත්මක බවකින් වඩාත් පුළුල් අධ්‍යයනයකින් ඉදිරිපත් කරපු අයවැයක්. ඒක නිසා මේ අයවැය සම්බන්ධ විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදිහට සහ නියෝජ්‍ය ඇමතිවරයෙක් විදිහට කතා කරන්න ලැබීම විශාල භාග්‍යයක් කියලා මම සලකනවා. මේක හුදෙක් නිකම් ප්‍රාග්ධන වියදම්, එහෙම නැත්නම් පුනරාවර්තන වියදම්, එහෙම නැත්නම් සංවර්ධන යෝජනා තියෙන අයවැයක් විතරක් නෙවෙයි. මේක නිකන් ඉලක්කම් තියෙන අයවැයක් නෙවෙයි. මේක හදවතක් තියෙන අයවැයක්. ඇයි මම එහෙම කියන්නේ? මේකේ මෙතෙක් ශ්‍රී ලංකා ඉතිහාසයේ කතා නොකළ, ඒ වගේම මෙතෙක් ශ්‍රී ලංකා ඉතිහාසයේ සංවාදයට භාජනය නොවිච්ච කාරණා ගැන කියවෙනවා. විශේෂයෙන්ම ඔටිසම් නැමැති රෝගී තත්ත්වයෙන් පෙළෙන ළමයි ගැන, අනිත් පැත්තෙන් ඩිසේබල් පර්සන්ලා ගැන, අනිත් පැත්තෙන් ගත්තාම රැඳවියන් ගැන, විශේෂයෙන්ම ළමා රැඳවියන් සම්බන්ධව, ඒ වගේම මත්ද්‍රව්‍ය වලට ගොදුරු වෙලා ඉන්න තරුණ පරම්පරාව ගැන, ඒ වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ගැන, ඒ වගේම මේ සමාජයේ සෑම තීරුවක් ගැනම මේක කියවෙනවා. ඒ වගේම මේක කියවනකොට තේරෙනවා මේක හදවතක් තියෙන අයවැයක් කියලා. ඒක බොහොම විශේෂයි. ඒ වගේම අපේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයට ගත්තාම මේ අයවැයෙන් මෙතෙක් ඉතිහාසයේ වියදම් කරපු ලොකුම මුදල, ඉතිහාසයේ වෙන් කරපු ලොකුම මුදල වෙන රුපියල් බිලියන 604ක මුදලක් වෙන් කරලා තිනවා. අපි දැක්කා විපක්ෂයෙන් අද උදේ ප්‍රශ්න යොමු වුණා. මේ හැමතිස්සෙම පඩි ගැන තමයි කතා කරේ. ඇත්තටම අපි මේ අයවැය හදලා තින්නේ මේ රටේ ජනතාවට. මේකේ නිකම් මේ පඩි ගැන සඳහන් වෙන එකක් නෙවෙයි. අපි විශේෂයෙන්ම සෞඛ්‍ය ශේෂ්ත්‍රය විශේෂයෙන්ම මේ රටේ පුරවැසියා මූලික කරගත්තු සංවර්ධනයක් අපි සැලසුම් කරලා තිනවා. මේ රටේ රෝගියා මුල් කරගත්තු සංවර්ධනයක් අපි සැලසුම් කරලා තිනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ තියෙන අනවශ්‍ය පෝලිම් නැති කිරීමට, ඒ වගේම ඖෂධ හිඟය, උපකරණ හිඟය නැති කිරීමට අවශ්‍ය කෙටිකාලීන, මධ්‍යකාලීන හා දීර්ඝකාලීන විසඳුම් අපි දැන්ට සකසලා තිනවා. අන්න ඒ සඳහා වූ මුදල් ප්‍රතිපාදන තමයි මේ වසරට මෙච්චර මුදල් ප්‍රතිපාදනයක් අපිට ලැබෙන්නේ. අපි දකිනවා අපේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ භෞතික සම්පත් වගේම දැඩි මානව සම්පත් හිඟයකින් පීඩා විඳිනවා. මේ මානව සම්පත් හිඟයෙන් පීඩා විඳින අතරම අපේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ වැඩ කරන බොහෝ වෘත්තිකයන් දැඩි අපහසුතා මැද ජීවත් වෙනවා. අපි විශේෂයෙන්ම සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ නියත වූ අය විදිහට මමත් ඇමතුමාත් මේ පිළිබඳ විශේෂ සොයා බැලීමක් සහ විශේෂ කම්පනයක් අපිට තියෙනවා. අපි වෛද්‍යවරුන් සැලකුවාම විශේෂයෙන්ම සීමාවාසික වෛද්‍යවරුන් මේ රටේ සෑහෙන ලොකු කර්තව්‍යයක් කරනවා. ඔවුන් ලබන්නේ ඉතාමත්ම අඩු දීමනාවක්. ඒ නිසා ඒ දීමනාව වැඩි කර ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් අපිට තියෙනවා. විශේෂයෙන්ම ඔවුන්ට නිල නිවාස කෙසේ වෙතත් ඉන්න බොහෝ දෙනෙකුට අවශ්‍ය කාමරයක්වත් සැපීමට අපේ සෞඛ්‍ය පද්ධතිය අසමත් වෙලා තිනවා. ඒක නිසා ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් ලබා දීම, ඒ වගේම ඔවුන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබා දීම අපි අපේ රාජ්‍ය වගකීමක් විදිහට සලකනවා. ඒ වගේම ශ්‍රේණි වෛද්‍යවරුන් ගත්තාම වෛද්‍යවරයෙක් රෝහලට ඇවිල්ලා ප්‍රතිකාර සහ අනිකුත් සේවාවන් කරලා උපයාගත යුත්තේ පඩිය පමණක් නෙවෙයි. ඔහු යම් වෘත්තීය නිපුණතාවයක් උපයා ගන්න වගේම ඒ නිපුණතාවයට අවශ්‍ය
රිවෝඩ් එකක් එහෙම නැත්නම් නිපුණතාවයට අවශ්‍ය ලකුණු දීමේ ක්‍රමයක් තිබිය යුතුයි. ඒක නිසා මේ ශ්‍රේණී වෛද්‍යවරුන් සඳහා මිඩල් ග්‍රේඩ් ක්‍රමයක් එහෙම නැත්නම් ඔවුන් සඳහා යම් මධ්‍යම තනතුරු ක්‍රමයක් ඇති කළ යුතුව තිබෙනවා. ඒ වගේම වෛද්‍යවරුන්ගේ නිල නිවාස පිළිබඳ ප්‍රශ්නේ, ඒ වගේම ප්‍රවාහනය සම්බන්ධ වූ ගැටලු වගේම ස්ථාන මාරුවීම් සම්බන්ධ දැඩි ගැටලු තියෙනවා. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන දත්ත පද්ධති යාවත් කාලීන කිරීමට වැඩි මුදලක් අපි මේ අවුරුද්දේ වෙන් කරනවා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන සියලුම මාරුවීම් මේ දත්ත පද්ධතිය හරහා සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ මගින් අනවශ්‍ය ඇඟිලි ගැසීම් සියල්ල හමාර කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂඥ වෛද්‍යවරු ගත්තාම විශේෂඥ වෛද්‍යවරු සහ විශේෂයෙන්ම යම් තනතුරු දරන වෛද්‍යවරුන් ගත්තාම ඔවුන්ගේ සම ශ්‍රේණීන් වල ඉන්න විශේෂයෙන්ම ඕල් අයිලන්ඩ් සර්විස් 9 තියෙන අනිකුත් රජයේ සේවකයන්ට හිමි වරප්‍රසාද ඔවුන්ට අහිමි වෙලා තියෙනවා. විශේෂයෙන්ම ට්‍රාන්ස්පෝර්ට් එක සම්බන්ධ වූ වරප්‍රසාදයන්. ඒක නිසා ඒව නැවත සමාලෝචනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔවුන්ට අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ට අවශ්‍ය උසස් තාක්ෂණික උපාංග නිසි පරිදි ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. අපේ සෞඛ්‍ය සම්බන්ධ වූ වැඩසටහනේදී අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම පහළම මට්ටමේ සෞඛ්‍ය ශාස්ත්‍රය දියුණු කරන්න. ෆැමිලි මෙඩිසින් තත්වයට එහෙම නැත්නම් ෆැමිලි ડોක්ටර් කෙනෙක් හැම පුරවැසියෙකුටම ලබා දීමට වගේම ඉහළම තලයේ ඇපෙක්ස් එකේ තියෙන හැම රෝහලකටම උපරිම පහසුකම් ප්‍රමාණය ලබා දීමට අපි බොහෝ වෛද්‍යවරුන් විදේශගත වෙලා තියෙනවා පුහුණුව සඳහා. අපි දන්නවා ඒ පුහුණුව සඳහා විදේශගත වූ වෛද්‍යවරුන් හැමෝටම ඒ රටවලදී ජොබ් එකක් හම්බෙන්නේ නැහැ. එසේ විදේශගත වූ වෛද්‍යවරුන්ට අපි තාම ගෙවන්නේ පරණ ගානමයි ගෙවන්නේ. නමුත් ඒ ගානෙන් ඔවුන්ට ජීවත් වීම නොහැකි වෙලා තියෙනවා. ඒක නිසා එය පවා නැවත සමාලෝචනය කළ යුතුව තිබෙනවා. ඔවුන් නැවත ලංකාවට එන විට ඔවුන්ගෙන් උපරිම සේවය ගැනීමට අපි සැලසුම් සැකසිය යුතුව තිබෙනවා. අපි ඒ සඳහා වූ සැලසුම් දැන්ට හදාගෙන යනවා. මේ සියල්ල මැද්දේ මේ දැනට පවතින ක්‍රමය තුළ ඔවුන් මේ රට හැරදා යන්නේ හුදෙක් ආර්ථික කාරණා නිසාම නෙවෙයි. අපගේ රාජ්‍යයේ තිබිච්ච අසංවිධානාත්මක ස්වරූපය නිසා. ඒ වගේම හෙදියන් පරිපූර්ණක වෛද්‍ය සේවය, අතුරු වෛද්‍ය සේවය, ඒ වගේම සෞඛ්‍ය කාර්ය සහායක, ඒ වගේම අනිකුත් කාර්ය මණ්ඩල මේ හැම එකකටම ඔවුන්ටම වූ අනන්‍ය වූ ඔවුන්ටම වූ සුවිශේෂ වූ කාරණා ගැටලු අභියෝග පවතිනවා. ඒක නිසා නියෝජ්‍ය කතානායකතුමනි අපි මේ සෑම ශේෂ්ත්‍රයක් කෙරෙහිම පුළුල් අධ්‍යයනයක් අපි කරලා තිබුණා අපේ රජය බලයට පත්වීමට පෙර සිටම. ඒක නිසා අපි මේ සෑම ශේෂ්ත්‍රයකම සෑම පුජ්‍යලයකුටම සෑම සෞඛ්‍ය සේවකයෙකුටම ඒ අනන්‍ය වූ ප්‍රශ්න වලට අපි විසඳුම් සොයමින් තිනවා. සෑම කෙනෙකුටම සෑම වෘත්තියකටම තමන්ගේ ශේෂ්ත්‍රයෙන් ඉදිරියට යෑමට එහෙම නැත්නම් මානව සංවර්ධනයට තියෙන බාධා ඉවත් කිරීමට කළ යුතු සෑම පියවරක්ම අපි රජයක් විදිහට ගන්නවා. ඒක වැටුප් විදිහට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් කාරණා විදිහට වෙන්න පුළුවන්. විශේෂයෙන්ම බොහෝ සේවකයන් පහුගිය කාලවල පහුගිය රජයන් විසින් බඳවාගෙන තිබුණේ ඒ ඇමතිවරයා ඉන්න දිස්ත්‍රික්කෙන් තමයි සේවකයෝ බඳව ගන්නේ. ඒකේ අනිවාර්ය ප්‍රතිඵලය වෙලා තින්නේ බොහෝ සේවකයන්ට ස්ථාන මාරුවීම් ලබා ගැනීම නොහැකි වෙලා තිනවා. ඒක නිසා අපි සෞඛ්‍ය ශාස්ත්‍රයේ මේ කාරණය සැලකිල්ලට අරගෙන ඔවුන්ට විශේෂ වූ ස්ථාන මාරුවීම් ක්‍රමයක් සකසමින් තිබෙනවා. අපි රජයේ සේවකයන්ට පොදුවේ ගත්තාම වැටුප් වැඩි වුණේ අවුරුදු 9කට පස්සේ. මේ අවුරුදු 9ට පස්සේ මූලික වැටුප වැඩි වෙච්ච දේ ටිකක් ආගන්තුක අත්දැකීමක් වගේ අපිට පේනවා බලන් ගියාම. මොකද මේ වැටුප් වැඩිවීමේදී අනිකුත් දීමනා වැඩි වෙන්නේ කොහොමද කියන එක ගැන
ලොකු වැටහීමක් සමහරුන්ට නැහැ. ඒ වගේම සමහරු හිතාමතාම මේ පිළිබඳ වූ විකෘති අර්ථකථනයන් ඉදිරිපත් කරනවා. ඒක නිසා මේ වැටුප් වැඩිවීමට අදාළ වූ සංඛ්‍යා ලේඛන මේ ගරු සභාවට ඉදිරිපත් කරන වෙනුවට ඒ සඳහා වූ මූලික කාරණා සම්බන්ධව යම් දෙයක් ඉදිරිපත් කිරීම සුදුසුයි මම හිතනවා. අපි මේකෙදී හැම රජයේ සේවකයෙකුගේම මූලික වැටුප ලොකු ගානකින් වැඩි කරලා තිනවා. ලොකු ගානකින් වැඩි කරලා තිනවා. එසේ වැඩි කරන අතර 1/4 වූ වැටුප් අනුපාතය පවත්වාගෙන යාමට සැලකිලිමත් වෙලා තිනවා. ඒ වගේම ඉතිහාසයේ සිදු කළ උප්පරිම වැටුප් වර්ධක ලබා දීම කරලා තිනවා. ඒක 80%ක ප්‍රමාණයක්. ඒ වගේම දීමනා ගත්තාම ඒ දීමනා සියල්ල ප්‍රක්ෂේපණය කළ තියෙන්නේ. දීමනාවල විශේෂයෙන්ම OT එක, ඒ වගේම එක්ස්ට්‍රා ඩියුටි, ඒ වගේම පබ්ලික් හොලිඩේස් වලට එහෙම නැත්නම් නිවාඩු දින දීමනා කියන අන්නේ තුන ප්‍රක්ෂේපණය කරලා තින්නේ 2027 වැටුපට තමයි ප්‍රක්ෂේපණය කරලා තින්නේ. ඒ වගේම එක්ස්ට්‍රා ඩියුටි OT කියන එක ප්‍රක්ෂේපණය කරන අතර 2027 වැටුපට ඒකේ ගණනය කිරීම වලදී අපි දන්නවා ඒ එක් සේවකයා ඉන්න වැටුප් කාණ්ඩයක් තියෙනවා. Honorable Dr. Hansaka Wijayamuni, you have 2 more minutes. Okay. එහෙම ගන්නකොට ඒගොල්ලොන්ගේ ඒ වැටුප් පරිමාණය ඇතුලේ ඔහු ඉන්න පරිමාණය ඇතුලේ තියෙන මධ්‍ය අගයක් තියෙනවා. උදාහරණයක් විදිහට වැටුප් වර්ධක 12ක් හිමි යම් කිසි ශ්‍රේණියක් තියෙනවා නම් අන්න ඒකේ මැද්ද තමයි ගන්නෙ. මැද අරගෙන තමයි ඔය එක්ස්ට්‍රා ඩියුටි සහ OT කියන එකේ මධ්‍ය ගන්නෙ. ඒ වගේම අපි දන්නවා ඒවා නියම කිරීමේදී යම් අනුපාතයක් යම් භාගයක් තීරණය වෙනවා. OT එක එහෙම නැත්නම් ඕවර් ටයිම් එක තීරණය වෙන්නේ 240න් එකකට. ඒ වගේම එක්ස්ට්‍රා ඩියුටි කියන එක තීරණය වෙන්නේ මුදල් අමාත්‍යාංශය විසින් තීරණය කරන යම් සාධාරණ භාගයකට. අපි හිතනවා මෙවර මුදල් අමාත්‍යාංශය විසින් ලබා දිය හැකි උපරිම සාධාරණ භාගය ලබා දීලා තිබෙනවා කියලා. මොකද උදේ මන්ත්‍රීවරයෙක් ඒ ප්‍රශ්නේ ඇහුවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ සෑම දෙයක්ම යම් කිසි නිලධාරියෙකු ලැබිය යුතු වැටුප් වල මූලික වැටුප සහ සියලු දීමනාවල significant increase එකක්, ඒ කියන්නේ පැහැදිලි පෙනෙන වැඩිවීමක් ලබා දීලා තියෙනවා රජයක් විදිහට. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තාම ඔවුන්ගේ වෘත්තිකයන්ගේ බදු බර අපි අයින් කරලා තියෙනවා. මේ සමස්ත අයවැය ගත්තාම මේක නිකන් මං ඉස්සෙල්ලෙක වගේ නිකන් ලේඛනයක් නෙමෙයි. මේක ලොකු කතන්දරයක්. මේක ඇතුලේ මේ පේන්නේ ලංකාවේ අනාගතය සඳහා වූ අඩිතාලම අපි දවමින් සිටින්නේ. මේ දමමින් සිටින්නේ මේ රටේ මෙතෙක් ගමන් කළ මාර්ගය වෙනස් කිරීමේ වූ අඩිතාලම. ඒක නිසා මේක නිකන් ඉලක්කම් සෙල්ලමක් නෙවෙයි. බොහෝ දුරට මේ අයවැය සම්බන්ධ වූ චෝදනා නැති නිසාම සමහරු ඉලක්කම් වල එල්ලිලා සිටිනවා. ඒක නිසා අපි මේ රටේ ජනතාවට ආරාධනය කරනවා ඒ ඉලක්කම් වලට එල්ලෙන්න එපා. ඔබ සියලු දෙනාගේ පඩිය කීයද කියලා අප්‍රේල් මාසයේ මුල වෙනකොට අපි හැමෝටම බලා ගන්න පුළුවන්. ඒක නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා නියෝජ්‍ය කතානායකතුමනි, අපි මේ අලුත් ගමන යමු. අපිට ඒ අලුත් ගමන යන්න පුළුවන්. ඒ සඳහා වූ හොඳ අඩිතාලමක් මේ අයවැයෙන් ලැබෙනවා. බොහොම ස්තුතියි.